Oh yeah. සමහර වෙලාවට දේවල් දැන් ඔයාට හැම වෙලේම තේරෙන්නේ නැති වෙන්න පුළුවන් කියලා මම දන්නවා. ඒත් හේයි තාත්තා හැමදාම කියන දේ පොඩි සොල්දාදුවා කෙලින් කරන්න. ඒ උඩු තොල්ල තද කරන්න ඔයා අන්ඩර්නේ මොකක්ද ඔයා මාව තේරුම් ගත්ත හේලි මම දන්නවා. ඔයාගේ අම්මාව මතක් කරනවා කියලා මම දන්නවා. මම ගියාම ඔයාගේ තාත්තාව මතක් කරනවා කියලා. නමුත් මම කවදාවත් නැති ජීවිතයක් ඔයාට දෙන්න උත්සාහ කරනවා. ඔයා දුකෙන් ඉන්නවා මට පේනවා. ඔයා හිනා වෙනකොටත් මට ඒක ඔයාගේ ඇස් වලින් පේනවා. ඇතුලේ ගැඹුරින් ඔයාට අඬන්න ඕන මොකද ඔයා බයයි මම එතන නෑ. තාත්තා ඔයා එක ඔයාගේ යාච් එයාවල ඉන්නවා. තවත් අඬන්න එපා කඳුළු පිස දමන්න. තාත්තා මෙතන තවත් පියකරු සිහින නැහැ. අපි එකට එකෙන් ගොඩ එමු අපි එක කරන්න යනවා. ලයිනි මාමා පිස්සු නේද ඔව් නමුත් ඔහු ඔයාට ආදරේ කෙල්ලේ. ඔයා එක දන්නවා මේ ලෝකෙ අපිට තියෙන්නේ අපි විතරයි. ඒක කැරකෙනකොට පොඩි ලස්සන කෙල්ලෝ දෙන්නෙක් ප්‍රහෙලිකාවක් වගේ අන්ද වෙලා ඉන්නවා මම දන්නවා. ඒක ඔයාව අම් කරනවා කියලා තාත්තේ හැමදාම ගමන් කරනවා. අම්මා හැම වෙලේම ප්‍රවෘත්තිවල ඉන්නවා. මම ඔයාව ඒකෙන් ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. නමුත් කොහොම හරි ඒක කරන්න උත්සාහ කරන තරමට ඒක මට නරක අපට හැරෙනවා. හැදි වැඩෙනකොට තාත්තේ එයාට බලන්න සිද්ධ වුණු තාත්තා ඔයාව දකින්න කැමති නැහැ. නමුත් ඔයා එයා කරපු තරම්ම දකිනවා අපි. ඒක මේ විදියට වෙන්න සැලසුම් කළේ නැහැ ඔයාගේ අම්මයි මමයි. නමුත් අපි අතර දේවල් හරිම නරකයි. අපි කවදාව පැතකට ඉන්නවා මම දකින්නේ නැහැ. යවවන කාලේ අපි ඉස්සර වගේ. නමුත් ඇත්ත වශයෙන්ම සෑම දෙයක්ම සෑම විටම සිදුවන්නේ හේතුවක් නිසා. මම හිතන්නේ ඒක කවදාව වෙන්න ඕන නැති දෙයක්. නමුත් ඒක අපිට පාලනයක් නැපි ඒක තමයි ඉරණම කියන්නේ. නමුත් තව කරදර නැහැ. ඔබේ හිස විවේක ගෙල්ල නිදාගන්න සමහර විට කවදා හරි අපි අවදි වෙයි.